ඔහු උන්වහන්සේ වෙතට ගොස් තම පුත්‍රයා මරණාසන්නව සිටින බැවින් ඔහු සුව කරන මෙන් උන්වහන්සේගෙන් අයද සිටියේය. යේසුස් වහන්සේ කතා කරමින් යන්න ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ යයි ඔහුට වදාළසේක. ඔව්. ඔබ යේසුගෙන් යමක් ඉල්ලන්න ඕනමයි. සමහර වෙලාවට ඔබ හිතේම තියාගෙන හරියන්නේ නැහැ. ඒක වචන ගත කරලා පිට කරන්න. ඔබ ගොළු කෙනෙක් නම් වචන සම්බන්ධ ප්‍රශ්නයක් තිබේ නම් සමා වෙන්න. හැබැයි ඔබට වචන ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙන කෙනෙක් නම් කෑ ගහලා ඔබේ ඉල්ලීම යේසුට කියන්න. මොකද යේසු ඔබේ ඉල්ලීමට ඇහුම්කන් දෙනවාමයි. හැබැයි ඔබට ඕන විදිහට නෙමෙයි. ඔබට ඕන වෙලාවෙත් නෙමෙයි. අපි හරිම කාර්ය බහුල මිනිස්සුනේ. අපි මේ වෙලාවත් එක්ක ඔට්ටු වෙනවා. හරියට අපි තරම් හදිසි මිනිස්සු මේ ලෝකේ නෑ වගේ ජීවත් වෙන්නේ. මැරෙන්න හදිසියද මන්ද වෙලාවක. බලන්න පාරට ගියාම වාහන යන වේගය එහෙන් දාගෙන මැරෙන්න හදිසියක්. හරි වේගෙන් යන්නේ. රතු ඉරට බයයි, අස්කරයි කියලා බයයි. මේ Tamanට වෙච්ච දේ කියා ගන්න බැරුව බොරු කියන්න වෙයි කියලා බයට සමහර වෙලාවට හයියෙන් කියලා ඊට වඩා විනාශයක් කරගන්න. ඒ නිසා ජේසු ඔබට උත්තර දෙන වෙලාව ඔබේ වෙලාවට නොවන බව මතක තියාගන්න. හැබැයි ජේසු හොඳම උත්තරය හොඳම වෙලාවේදී හම්බෙන බවත් මතක තියාගන්න. ඔබට ජේසු පිටයි.